මේ තියෙන්නේ අපේ EasyPOS සිස්ටම් එකේ අප්ඩේට් version එකක්. හරි. මේකේ අපි ඉස්සරහම සිස්ටම් එක ලොග් කරමු. හරි සිස්ටම් එක ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. අපි පළවෙනිට දාපු වීඩියෝස් වල මෙහෙම ඩෑෂ්බෝඩ් එක තිබ්බේ නැහැ. දැන් අපි ඩෑෂ්බෝඩ් එක ඇඩ් කරලා තියෙනවා. ඒකේ වගේ දවසේ සේල් එක ඊට පස්සේ ආ දවසට දවසේ ඔයාලා එළියෙන් බඩු ගත්තා නම් කියන්නේ කඩේට බඩු ගත්තා නම් කොහෙන් හරි ඒ කවුන්ට් එක ඊට පස්සේ amount එක ඒ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ low quantity items තිබ්බොත් ඒ වගේ count එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දවසේ transactions කොහොමද උනේ ඊට පස්සේ remaining payments මොනවද තියෙනවා නම් කියන්නේ customer supplier දෙගොල්ලට මොනවා හරි payments තියෙනවා නම් ඒකත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් පෙන්නනවා සේල්ස් සමරි එකක්. ඒක මාසෙන් මාසෙට තමයි පෙන්වන්නේ. ඒතකොට දැනට මගේ ඩේටා තියෙන්නේ ඔක්තෝබර් මාසේ සහ නොවැම්බර් මාසේ. මම මේ ඩමි ඩේටා දාලා තියෙන්නේ. ඒතකොට මේ ඩේටාස් වලට ඔක්තෝබර් කරපු සේල් එක, නොවැම්බර් කරපු සේල් එක දැනට පෙන්වනවා. මේක අවුරුද්දේ මාස 12ට මේ විදිහට හැදෙනවා ඩේටා කලෙක්ට් වෙනකොට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අවුරුද්දේ ප්‍රෝග්‍රස් එක උනේ, කොහොමද සේල් එක අඩු වැඩි වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙනවා ට්‍රාන්සැක්ෂන් රිපෝට් එක. මෙතන මේ chart එකේ තියෙන්නේ transaction වෙලා තියෙන විදිහ කොහොමද කියන එක වෙන වෙනම මේ ප්‍රස්තාරයකට දාලා තියෙන්නේ. ඊට පස්සේ යටම තියෙනවා monthly transaction summary එක. මේ මාසෙට කොහොමද transaction වෙලා තියෙන්නේ income outcome දෙක කියන එක තමයි ඒකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම customer supply count එකත් උඩ බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා low quantity items තියෙනවා නම් එතන ලිස්ට් එකකුත් බලා ගන්න පුළුවන් සප්ලයි පෙන්නනවා ඒ කන්ටැක්ට් නම්බර් එකත් එක්ක. හරි. අපි ගියොත් GRN එකට මේ විදිහට තමයි GRN පැනල් එක තියෙන්නේ. මේකේ අනවශ්‍ය විදිහට නම් මනම් දාලා නැහැ සරල කරලා තියෙන්නේ. එතකොට ඔයාලට බාකෝඩ් එකක් තියෙනවා නම් බාකෝඩ් එක යූස් කරන්නත් පුළුවන්. නැත්නම් ප්‍රොඩක්ට් නේම් එකෙන් සර්ච් කරලා ප්‍රොඩක්ට් එක දාගන්නත් පුළුවන්. මෙතන පෙන්නනවා උඩින් ප්‍රොඩක්ට් එක අපි සිලෙක්ට් කරොත් ඒකේ කරන්ට් ක්වොන්ටිටි කීයද කියන එක ඊට පස්සේ ජෙනරල් ප්‍රයිස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිල භාණ්ඩේ ඊට පස්සේ ආ ප්‍රයිස් කියලා තියෙනවා. ඒක අපි විකුණන ගාන. ඊට පස්සේ මෙතන තියෙනවා එක්ස්පයරි ඩේට් දාගන්න පුළුවන්. කැටගරි එකක් අයිටම් එකට කැටගරි එකක් තියෙනවා ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ යුනිට් ඔෆ් මෙෂර් එක තියෙනවා. ෆ්‍රී ක්වොන්ටිටි තියෙනවා නම් ඒකේ අපිට කවුන්ට් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ක්වොන්ටිටි එක තියෙනවා. එතකොට ෆ්‍රී ක්වොන්ටිටි එකට මේ කැල්කියුලේෂන් එක හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ amount එක කැල් වෙන්නේ නැහැ. ක්වොන්ටිටි එකේ එක විතරයි කැල් වෙන්නේ. ක්වොන්ටිටි එකයි cost එකයි එක. ඊට පස්සේ මෙතනින් items ටික add කරගෙන අපිට GRN එක complete කරන්න පුළුවන්. අපි නිකමට හරි මම product එකක් දාලා තිනවා. ඒ product එක මේ විදිහට ගත්තාම data ටික load වෙනවා. මෙතන මම quantity එක දෙන්නම් 10ක් මම ගන්නවා කියලා. 10ට amount එක දෙනවා. ඊට පස්සේ add කරගත්තාම මේ විදිහට add වෙනවා. මේ payment window එකට ගියොත් එහෙම payment window එකේදී අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට payment window එක මෙතන supply details ටික දාගන්න පුළුවන්. කලින් දාලා තියෙනවා නම් ඒක suggest කරලා පෙන්නනවා. ඊට පස්සේ මේක යන්නේ cash කියන්නේ credit වලට තමයි default select වෙන්නේ GRN එකේදී. මෙතන payment කරන cash දුන්නොත් එහෙම cash කීයක් දුන්නද card එකෙන් pay කරා නම් කීයක් දුන්නද credit කීයක් දුන්නද check එකෙන් කීයක් දුන්නද කියන එක මේ ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන summary එක පෙන්නනවා. මෙතන අපිට discount හම්බුනා නම් ඒක දාගන්නත් පුළුවන්. දාලා payment එක දුන්නාම මේ item එක GRN එක මේ inventory එකට add වෙනවා. හරි. මම මෙතනින් ආපහු යන්නම් ස්ටොක් එකට. ස්ටොක් එකේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැනට ස්ටොක් එකේ තියෙන items කොහොමද මොනවද තියෙන්නේ, මේක බාකෝඩ් තියෙනවා තියෙනවා නම් එහෙම. මෙතන details ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන tax තියෙන මේ GRN info කියන බටන් එක ක්ලික් කරොත් මේ විදිහට ටිප් පැනල් එකක් එනවා. ඒකේ තියෙන්නේ ඒ product එකේ GRN මොන GRN වලින්ද අපිට හම්බෙලා තියෙන්නේ කොච්චර quantity එකක් කරන් තියනවද cost එක කීයද කරන් තියෙන්නේ වගේ details ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් invoicing panel එකට
මේ විදිහට තමයි ඉන්වොයිසින් පැනල් එක තියෙන්නේ. මෙතන ඉන්වොයිසින් පැනල් අපි මේන්ලි දෙකක් තියෙනවා. රෙස්ටුරන්ට් වලට ફોකස් කරපු එකක් තියෙනවා. මේක රිටේල් ෂොප් වලට තමයි ફોකස් කරලා තියෙන්නේ. මෙතන මේකේ වැඩි බටන්ස් හරිය මේ පේන්නේ නැති වුණාට මෙතන කරන්න අවශ්‍ය හැම මේ ඇක්ෂන් එකම කරගන්න පුළුවන් ඔයාලට. සෝරි. හැම ඇක්ෂන් එකම කරගන්න පුළුවන් මේ වින්ඩෝ එකේ. හරි අපි නිකන් ආයෙත් බැලුවොත් ප්‍රොඩක්ට් එකම ගත්තොත් මේ විදිහට ඒ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ටික එනවා. මෙතන ක්ලෝතින් ෂොප් වල සේල්ස් රෙප් ලයින් එයාලා අපිට අඳුන් එහෙම තෝරලා දෙන කට්ටිය ඒ කට්ටියට පොයින්ට්ස් දෙන්න ඕන නම් මෙතනින් මේ කට්ටිය ඇඩ් කරලා එයාලා සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් මේ විදිහට එනවා. අපිට මෙතනින් ඕන නම් ප්‍රයිසස් වෙනස් කරගන්නත් පුළුවන් මේ දෙන එක. ක්වොන්ටිටි එක වෙනස් කරනවා නම් එහෙම දාලා ඇඩ් කරාට පස්සේ මේ විදිහට ඇඩ් වෙනවා. මේකෙත් පේමන්ට් වින්ඩෝ එක තියෙන්නේ GRN එක වගේම. හැබැයි මේක කෑෂ් පේමන්ට් එක විදිහට තමයි ඩිෆෝල්ට් සිලෙක්ට් වෙන්නේ. ඩිස්කවුන්ට් යනවා නම් අයිටම් එකේ ඩිස්කවුන්ට් එක මේ විදිහට පෙන්නනවා. මෙතන ඩිස්කවුන්ට් එක කැවිලා තියෙන්නේ මෙතන තියෙන ප්‍රොඩක්ට් එකේ ජෙනරල් ප්‍රයිස් එකයි යුනිට් ප්‍රයිස් එක අතර වෙනසක් ඇති. ඒකයි. ඒ වෙනස තමයි මේ මෙතන 120ක් කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි. මෙතන පේමන්ට් එක අපි දුන්නොත් එහෙම අපිට මැසේජ් එකක් එනවා පේමන්ට් එක ඕන දෙපාරද කියන එක. මේ මැසේජ් එකේම කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට සිස්ටම් එක ඔන් ඔෆ් කරන්න මේ තියෙනවා මෙතන සෙටින්ග්ස් වල. මේ කේස් කියලා දුන්නොත් එහෙම print එක ඇවිල්ලා bill එක close වෙනවා. ඔව් කියලා දුන්නොත් ඒ bill එක close වෙලා අපිට ඊළඟ ඉන්වොයිස් එක ready වෙනවා. හරි. මේක මේ සිස්ටම් එකේ තව මේ KOT පැත්ත කියන්නේ රෙස්ටෝරන්ට් එකට අවශ්‍ය සියලු දේවලුත් මේකේ තියෙනවා අන්තර්ගත කරලා. ඒ වගේම සර්විස් සෙන්ටර් එකකට වගේ නිකන් මොබයිල් ෂොප් එකකට ඒ වගේ එකකට ගැලපෙන විදිහට මේකේ ඔප්ෂන්ස් තියෙනවා. මේකේ තව රිපෝට්ස් හරි මේ ගොඩක් දේවල් තියෙනවා මේ මෙනු එකේ. ඒ වගේම තව අපේ වැදගත්ම දෙයක් අලුතෙන් අපි රිලීස් කරන්න ලෑස්ති වෙලා ඉන්න මොබයිල් ඇප්ලිකේෂන් එක මේ සිස්ටම් එකත් එක්ක. එතකොට මේ සිස්ටම් එක ඔෆ්ලයින් සිස්ටම් එකක්. ඒ වුණාට කාට හරි ඕන නම් මේක ඔන්ලයින් කනෙක්ට් කරලා ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා අපේ එතකොට ක්ලවුඩ් සර්වර් එකක් තියෙනවා. ඒකට සින්ක් වෙනවා. ඒ සින්ක් වෙන data ටික මොබයිල් ඇප්ලිකේෂන් එක through ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් එකත් අපි ඉස්සරහට වීඩියෝ එකකින් ගේන්න. හරි. මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මේ සිස්ටම් එකේ තව ඔප්ෂන්ස් තියෙනවා ගොඩක්. මම ඒ ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. සරලව මේ ටික කියලා නවත්තනවා. Thank you.